හයි යාළුවනේ. ඉතින් ඔන්න අදත් ලස්සන වීඩියෝ එකක් කරන් ආවා ඔයාලට බලන්න. අපේ පොඩි වැඩ වගේකට යනවා ගාල්ලේ ඉඳන් දඹුල්ලට. ගොඩක් දුර ගමන. මේ ගමනට යන්න චූටි අයියා ලොකෝ අයයි ලොකෝ අම්මයි ලොකු තාත්තත් අපිත් එක්ක ජොයින් වුණා. ඉතින් බලමු කොහමද අද දවස ගෙවුනේ කියලා. අපි ගෙදරින් යද්දී 4:00 විතර උදේ උදේට මුකුත් කාලා ගියේ නැති නිසා සර්විස් ඒරියා එකෙන් කාලා මේ යන ගමන් අපිට මේ ගමනට පැය 7-8ක් විතර ගියා. මොකද අපි එක දේවල් කන්න නවත්ත ගියේ. ඉතින් ටිකටම මේ වීඩියෝ එක බලන් ඉන්න. stay tuned. උදේ 8:00 විතර වෙනකොට ඇතුගල් පුරවරයටත් ආවා. මේ තියෙන්නේ ඇතුගල බුදු පිළිමය නේද? මං හිතන්නේ ඒක වෙන්න ඕන. කුරුණෑගල සෙට් එක හරිද කියලා කමෙන්ට් එකක් දාන්න යන්න බලන්න. මේ වීඩියෝ එක ගොඩක් zoom කරලා ගත්තේ. මේ බටගමුව කැලේ වෙන්න ඕන. කොස් කැලේ කියන්නේ මේ හරිය නෙමෙයි වෙන්නේ නැති. දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මේ කොහොම හරි කුරුණෑගල දඹුල්ල පාර. මෙතනින් යන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ කඩවල වලින් කාලා තමයි යන්නේ. ඒ කඩවල වල තියෙන රස දැන් මතක් වෙද්දී අනේ තිබ්බනම් කියලා හිතෙනවා දැන්. මාරම රසයි. බලමු අපි කෑවේ මොනවද කියලා. මේ පාරේ යද්දී මාර කූල් එකක් දැනෙන්නේ. අනිවාර්යෙන් මේ පාරේ යනම නම් ඔයාලා try කරලා බලන්න මේ කඩවල වලින්. wow සුපිරි. ඒ කාපු බඩේ රිංගු එකත් හරිම රසයි. ඒක මම ෆස්ට් ටයිම් try කරේ පුච්චව බඩේ රිංගු එක. මේ try කරන රොටි එක නම් මොහරම රසයි. ඒකට හම්බ වෙන හතු කරි එකයි තව කොච්චි සම්බෝලයක් හම්බ වෙනවා. ඒක මොහරම රසයි. ඒකේ කොච්චි සම්බෝ නම් මාර සැරයි. හැබැයි රසයි. මේවා කාලා ප්ලේන් ටිකක් බිව්වහම සුපිරි. බඩේ රිංගු එක වාහනේ යන ගමන් කන්න අරන් ගියා. ඒකත් මාරම රසයි. මේ ඊළඟට මේක චූරියට ගන්න ඕන කිව්වේ පේර තිබිලා දැකලා ඒක ගත්තා. ඒකට මේ ගම්මිරිස් මෙලුණු මිරිස් අනම්මන එහෙම දාලා අපි වාහනේ යන ගමන් කෑවා. මේකට දෙන්න පුළුවන් 10න් 8ක් විතර දෙන්න පුළුවන්. මොකද කියන්නේ ඉස්සරහා කෑම වලට රේට් එකක් දෙමුද? එහෙම බැලුවොත් අර කාබු රොටියට නම් 10න් 10ක් නෙවෙයි 10න් 100ක් දෙන්න තරම් වටිනවා. මේ වීඩියෝ එකේ ලස්සන සින්දු ටිකක් යනවා. හැබැයි ඔයාලට අහන්න දෙන්න විදියක් නැහැ. මොකද කොපිරයිට් වදිනවා. මේ බලන්න මේ වටපිටාවේ ලස්සන පොල්වත තියෙන්නේ. අපි කැම්පස් එකේ ළමයිනුත් ඇතිනේ සමහරක් විට මේ පොල්වත වල අයිතිකාරයෝ. මේ බලන්න යාළුවනේ මේ පොල් ගහ. ඒක දඟර ගහලා තියෙන්නේ. ෆස්ට් ටයිම් මේ වගේ පොල් ගහක් දැක්කේ. මේ බලන්න ඔයාලා අඳුරන කෙනෙකුත් ඉන්නවා මෙතන. ලොකුවට හදලා ඉන්නේ. ඒක ඇතුලේ තියෙනවා මං හිතන්නේ මොනවා හරි මේ කිරි වලින් කරන මොනවා හරි නිෂ්පාදන. බලන්න යාගේ ලොකෝ හරි ලස්සනයි. අපිට ටයිම් තිබ්බේ නැහැ. නැත්තම් අනිවාර්යෙන්ම යනවා. ඊළඟ පාරේ යන් අනිවාර්යෙන්. මේ බලන්නකෝනේ මේ ටිකේ තියෙන ලස්සන ගස් වලින් පිරීලා. මාර කූල් මෙතනින් යද්දී කවුද දන්නේ මේ හරියට කියන්නේ මොකද්ද කියලා? මෙන්න රංගිරි දඹුල්ල ස්ටේඩියම් එක. ඉන්ටර්නැෂනල් ස්ටේඩියම් එකක් නේද?
ඒකත් ඔන්න පළවෙනි පාරට දැක්කේ. මේ මෙතන මොකක් හරි විශේෂත්වයක් තියෙනවද? මට මතකයි ලොකු අය මොකක් හරි කිව්වා. මට මතක නෑ මොකක්ද කිව්වේ කියලා. මේ ඉන්නේ දඹුල්ල ටවුන් එකේ. මේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නේද? ගොඩක් වාහන ඇවිත්තිහම එළවලු පළතුරු එහෙම අරගෙන එතනට. අපි ඉතින් නිවුස් වලින් හරි මොකකින් හරි මේව දකින්නේ. දිගටම තියෙන්නේ ඒකට අයිති ඒවත් මං හිතන්නේ. How long till I'm out of this place? How low can I bend till I break? All I know is I can't carry this no more. So how low? How long till I'm out of this place? මේ දඹුල්ල පකමුණ පාරේ යත්තේ හම්බ වෙන මේක එක්ක දඹුලු ඇලවෙන්න ඕන, දඹුලු ඔය වෙන්න ඕන, නැත්තම් ඒකට සෙට් වෙන ඇල මාර්ගයක් වෙන්න ඕන. මම දන්නේ නැහැ මැප් එකේ පෙන්නපු විදියට නම් එහෙම තමයි. දන්න අය ඉන්නව නම් කියන්න. ඒ ටික හරි ලස්සනයි නේද? මෙහෙම මේ පෙවුනට ගස් ගොඩක් තිබුණට හරිම රස්නේ. හැබැයි හරි ලස්සනයි. ඊට පස්සේ අපි ගිය වැඩෙත් ඉවර කරගෙන එන ගමන් අපි දැක්ක මෙන්න මේ තැන. මෙතනින් අපි ගත්තර උඩ එල්ලට තියෙන අර බෝල රවුම් වගේ එකක්. ඒක බල්බ් වලට දාන්නේ. ඉන්න මම පෙන්නන්න. අර තියෙන්නේ උඩ නිකන් තැඹිලි පාටත් වගේ. මේ තින්නේ උඩ අන්නක. ඒක දැකලා තමයි මේ ගන්න ගියේ. එපාර ගත්තා ඒක. ඒක ලොකු ගාණක් වුණ නැහැ. 500 700ට 900ට ඔන්න ඔහොම එක ගණන් වලට තිබ්බේ. අපි 2ක් හරි 4ක් හරි ගත්තා. අපි දැන් මේ ඉන්නේ දඹුලු ඔය ජලාශය ගාව. මේ තියෙන ගහලා එක. එතන වටපිටාවත් හරිම ලස්සනයි. මාර අවුවයි. ගොඩක් කට්ටිය නෑ ට්‍රිප් එහෙම ආපු කට්ටිය වෙන්නේ නැති. අනේ අපිටත් නාන තිබ්බනම් හොඳයි. හැබැයි අපිට ටයිම් එක තිබ්බෙත් නැහැ. අපි ඒකට ලෑස්ති වෙලා ගියෙත් නැහැ. ඇඳුම් එහෙම අරන් ගියේ නැහනේ. දඹුලුව ජලාශයෙන් එහා පැත්තේ තියෙන්නේ මෙතන මේ අර මාළු කොටු කරලා මේ බෝ කරන එකක්ලු. ඒ කියන්නේ අර මත්ස්‍ය පිචන හරි මොකක් හරි මට මතක නැහැ වචනේ මේ අන්න ඒකලු. මේකේ වතුර මත පිට පාවෙන විදියට හදලා තියෙන පාවෙන සූර්ය පැනල පද්ධතිය. ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය පැනල පද්ධති අතරින් එකක් තමයි මේක. මම දැනගත්ත විදිහට තමයි මේ ඩීටේල්ස්. මේකෙන් මේකේ තියෙන ජලය ආරක්ෂා කරගන්නත් ලොකු මේ ප්‍රයෝජනයක් වෙනවලු. මොකද කෙලින්ම ඉරේලිය වතුරට වැටෙන්නේ නැහැනේ. ඒතකොට වාෂ්පීකරණය අඩු වෙනවනේ. මේක ගොඩක් ඇඩ්වාන්ටේජස් ප්‍රොජෙක්ට් එකක්. මේ බලන්න ලස්සන මේක සංකස්සපුර සේනාසනය. එතන ඉස්සරහා ගහලා තිබ්බ බෝඩ් එක එහෙම තිබ්බේ. හරිම ලස්සනයි. ඒ බුදු පිළිමය බලන්නකෝ. ඊට පස්සේ අපි රට කජු ගත්තා. එක කට්ටියක් තඹපු ඒවා ඉල්ලුවා. අනිත් කට්ටිය
බැදපේවිල්ල කොහොම හරි ගත්තේ බැදපේක රණ්ඩුවේ කෑවා. මෙන්න මෙයා අපිට අයිත් එද්දි හම්බුණා. බයි බයි යාළුවේ. ඊළඟ පාරාවමවත් ඔයව බලන්න එන්නම්කෝ. ඔන්න අපිට තව ටික දුරයි ගෙදරට යන්න තියෙන්නේ. තව ඒත් කිලෝමීටර් 121ක් තියෙනවා. හැබැයි අද දවස නම් මාර ෆන් ෂෝක් දවසක්. ඔයාලට හිතුණු දේවලුත් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. තව යන්න කියලා ඔයාලා රෙකමන්ඩ් කරනවා නම් තැන් කියන්න. ඉස්සරහට මොන වගේ වීඩියෝස්ද එන්න ඕන කියලත් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. තව මේකෙන් වීඩියෝස් වල තියෙන අඩුපාඩුත් කියන්න අමතක කරන්න එපා. ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. බයි බයි. හැමෝම පරිස්සමෙන් ආදරෙන් ඉන්න. අලුත් වීඩියෝකින් හම්බෙමු.